කොහොමද යාළුවනේ ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ඉලෙක්ට්‍රීෂියන් X මගේ YouTube channel එකට. එහෙනම් වැඩි කතාවක් නැහැ. අපි යමු වීඩියෝ එකට. අපි අද කතා කරන්න යන්නේ සෙවණැලි පුවරුව ගැන. හොඳයි යාළුවනේ මොකද්ද මේ සෙවණැලි පුවරුවක් කියන්නේ? සෙවණැලි පුවරුවක් කියන්නේ මෙවලම් සහ උපකරණ පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ හොඳින් සංවිධානය වී ඇති බව සහතික කිරීම සඳහා සේවා ස්ථානවල භාවිත කරන දෘශ්‍ය ආයතනික මෙවලමක්. ඒ කියන්නේ ආයුධවල නිසි ස්ථානගත කිරීම දැක්වීමට ඒවායේ දල සටහනක් ඇඳලා තියෙන පුවරුවක්. හරියට මෙන්න මේ වගේ. දැන් මෙහෙම සෙවණැලි පුවරුවක් හැඳීමේ අරමුණ මොකද්ද? අරමුණ තමයි අතුරුදහන් වෙලා තියෙන මේ මෙවලම් ආයුධ හෝ උපකරණ ඉක්මනින් සහ පහසුවෙන් හඳුනා ගැනීමට උපකාරයක් විදියට. එතකොට අපි දන්නවා මේක මේ උපකරණය නෑ. එහෙනම් අපි ඒක හොයන්න ඕන කියලා. අපි හිතනවනේ කොහොමද? වැඩින් පිළිවෙලයි නේද එතකොට? දැන් අපිට මෙහෙම පුවරුවක් හැදුවම ලැබෙන ප්‍රතිලාභ මොනවද යාළුවනේ? අන්න ප්‍රතිලාභ තමයි දැන් මම කියන්න යන්නේ. අංක 1. ආයුධවල ක්‍රමවත් බවක් ඇතිවීම නිසා පහසුවෙන් සොයාගත හැකි වීම. අංක 2. ආයුධ සෙවීමට ගතවන කාලය අඩුවීම. අංක 3. ආයුධ පිළිවෙලකට ස්ථානගත වී ඇති නිසා ඒවාට හානි නොවීම. අංක 4. ආයුධ අස්ථානගත වීම වැළකීම නිසා මුදල් ඉතිරි වීම වගේ බොහෝ ප්‍රතිලාභ අපට ලැබෙනවානේ. එතකොට යාළුවනේ මේ සෙවණැලි පුවරු භාවිතා වෙන්නේ මොන වගේ තැන්වලද? භාවිතා වෙන්නේ යාළුවනේ විවිධ නිෂ්පාදන සිදු කරන කර්මාන්ත ශාලාවල, එතකොට අලුත් වැඩියා කරන ස්ථානවල වගේ මේ පුවරු භාවිතා වෙනවා. මම හිතනවා මගෙත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවන්ට මොකද්ද මේ සෙවණැලි පුවරුවක් කියන්නේ කියලා ප්‍රාමාණික දැනුමක් ලැබෙන්න ඇති කියලා. හරි යාළුවනේ මම දන්නවා මගේ යාළුවෝ ඔක්කොම ඉලෙක්ට්‍රීෂියන් X මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් එහෙම දානවා කියලා. මතකතුව බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තුවෙන් ඔයාලගෙන් අදට මම සමුගන්නවා. බයි යාළුවනේ.